කට්ටිය අද ටික දවස් 19ක් අද පාරේ තමයි ඉන්නේ. ඇත්තටම ගොඩක් සතුටුයි. ඇත්තටම ගොඩක් කනගාටුයි අපි දැන් මේ ප්‍රයිම් මිනිස්ටර් මීට් කරලා එයා අපිට පොරොන්දුක් දුන්නා දවස් 10කින් ඇතුළේ ඉවර කරලා දෙන්න කියලා. අද 24 වෙනිදා ගිය මාස 24 වෙනිදා ගිහිල්ලා අපි මේ කළා කතා කරලා ආවේ. අදත් එක දවස් 10ක් ඉවර වෙලා. තාම අපිට හරි උත්තරයක් නැහැ. ඒ නිසා අපි දවස් 19ක් තාම අපි පාර තමයි ඉන්නේ. ප්‍රයිම් මිනිස්ටර් උනොත් මේක බලන්න. අපේ අරුන් මන්ත්‍රීතුමා, අපේ රොෂාන් මන්ත්‍රීතුමා, අපේ ගුලදාස මන්ත්‍රීතුමා ඕගොල්ලෝ මේ පාර තමයි ගිහිල්ලා ඉන්නේ. ඒ වුණාට අපි අදත් පාර තමයි ඉන්නේ. ඡන්දේ දවසට විතරයි ඇවිල්ලා අපි කියන ප්‍රශ්න ඉවර කරලා දෙන්න. අපිට ඡන්දේ දාන්න කියනවා. දැන් දැම්මා පස්සේ ඕගොල්ලන්ගේ ඡන්දේද අපි දිනුනේ. ඕගොල්ලන් ඡන්දේ නෙමෙයි අපි දුන්නුනේ. ඕගොල්ලන් අපිට ඡන්දේ දුන්නේ නැහැ. එහෙම කියලා තමයි අපි කියලා යන්නේ. පොඩ්ඩක් අපේ ගැන හිතන්න නැත්නම් හරි අපේ දරුවෝ ගැන හිතන්න, අපේ රට ගැන හිතන්න. අපිට මේක ඉල්ලන්නේ. අපිට මේක නැත්නම් අපි ජීවත් කරන්න අමාරුයි. ඒ නිසා ඕගොල්ලන්ට අපි ගොඩක් ඉල්ලීම් කරනවා මේ ප්‍රශ්න ටික තක්කාලේ ඉවර කරලා දෙන්න. අපිට දවස් 19ක් අදත් පාරේ ඉඳලා අපි ඕගොල්ලන් ප්‍රශ්න ඉවර කරලා දෙනකම් අපි පාර තමයි ඉන්නේ. අපිට පාරේ ඉන්න ඇත්තටම අමාරුයි. අපිට වැඩ තියෙනවා, ළමයාට ඉගෙන ගන්න වැඩ ඒවා තියෙනවා. අපිට පොඩ්ඩක් බලන්න, අපිට උදව් කරන්න.